හෙලෝ කොහොමද යාළුවනේ ඔයාලට? ඉතින් ඔන්න හුඟ දවසකින් මං ආවා අදත් ලක්ෂී ස්ටයිල් වෙතින් ඔයාලව හම්බෙන්න. අද මං ඔයාලට කියලා දෙන්න යන්නේ රසමලස චීස් පාස්ටා රෙසිපි එකක්. ඉතින් ඔයාලත් එක්ක මං කලිනුත් ෂෙයා කරගෙන තියෙනවා චීස් පාස්ටා රෙසිපි එකක්. බලන්නකෝ අද කොහොමද හදන්නේ කියලා. ඒකට මං අරගෙන තියෙනවා කපාගත්ත කැරට්, ඒ වගේම ලුණු කොළ, සුදු ලුණු බිග් 2-3ක්, තක්කාලි ගෙඩි 2ක්, ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 450ක්. ඔයාලා කැමති චීස් වර්ගයක් ගන්න. මම මේ වෙලාවේ අරන් තියෙන රිච් ලයිෆ් චීස් එකක්. මේක මොසරෙල්ලා නෙමෙයි. ඒ වගේම තව ඔයාලට ඕන වෙනවා ඉතින් පාස්ටා දන්නේ නැතුවම බැරි පාස්ටා ටිකක්. ඉතින් ඔයාලා පාස්ටා ටිකකුත් තම්බගෙන මේ සේරම දේවල් දාලා අපි රසට හදමු එහෙනම් අද චීස් පාස්ටා එකක්. බලන්නකෝ කොහොමද කියලා. මේක හදලා ඉවරනකොට රස. ඉතින් තවමත් ලක්ෂී ස්ටයිල් සබ්ස්ක්‍රයිබ් කරලා නැති යාළුවෝ ඉන්නවනම් මාව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. ඒ වගේම මේ හදන රසම රස කෑම හදලා බලලා ලස්සන කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා හොඳේ. ඉතින් අපි බලමු දැන් කොහොමද මේක හදන්නේ කියලා. මුලින්ම ඔයාලා ලිපේ තියලා වාචනයකට වතුර දමලා ඒකට හොඳින් තැම්බෙන්න පාස්ටා ටික දාන්න. ඊට පස්සේ හොඳින් පාස්ටා තම්බ ගන්න. ඔයාලට පුළුවන් ඒකට ලුණු එක් කරන්න. ඒ වගේම ඇලෙන එක අඩු කරගන්න පුළුවන් ඔයාලට ඒක තැම්බෙද්දි බටර් හෝ එහෙමත් නැත්නම් තෙල් ස්වල්පයක් එකතු කරන්න. එතකොට ඇලෙන එක අඩු වෙනවා. අපිට පුළුවන් මේ වගේ ඇලෙන්නේ නැතුව ගන්න. ඊට පස්සේ මං ගාව මාළු ටිකක් තිබ්බා. මං ඒක චූටියට කපලා බැදගත්තා මේකට එකතු කරගන්න. ඉතින් ඔන්න තම්බගත්ත පාස්ටා ටික දැම්මා. වතුර අයින් කරලා පෙරා ගන්න යන්න. මෙතනදී ඔයාලා නූඩල්ස් වගේම මේවත් ඇල් වතුරින් පොඩ්ඩක් හොදලා ගන්න. ඒ කියන්නේ මේක පෙරා ගත්තට පස්සේ හැමම පොඩ්ඩක් අල්ලන්න ඇල් වතුර ටික. එතකොට හොඳයි මේවා හොඳට වෙන් වෙන්න තියෙනවා. ඉතින් ඔන්න හොඳටම වතුර බේරගත්තට පස්සේ අපිට පුළුවන් දැන් ඒක අපිට මේ හදන්න මට අර තක්කාලි පේස්ට් එක හදාගන්න මම තක්කාලි ගෙඩි 2 උණු වතුර චුට්ටක් දාලාම ලිපේ තියාගත්තා. එතකොට මම ඒක ගෙඩිය පිටින්ම තමයි එකතු කරන්නේ. දැන් තාච්චියක් ලිපේ තියලා තෙල් ටික රත් වුණාම ඒකට සුදු ලුණු, රම්පේ, කරපිංචා, එතකොට ඔයාලට තව පුළුවන් මේකට එකතු කරගන්න කැරට් එක්කම ලුණු කොළ. ඔය ටික එකතු කරලා අර තම්බගත්ත තක්කාලි ගෙඩියත් එහෙමම දානවා. ඊට පස්සේ අපිට පුළුවන් හැන්දක් අරගෙන ඒ තක්කාලි ගෙඩිය හොඳින් අර කවලම් කරමින් පොඩි කරගන්න. ඊට කලින් ඔයාලට පුළුවන් ඒකට අවශ්‍ය විදිහට අර අපි ෆ්‍රයි කරගත්ත මාළු ටිකක් ඒකටම එකතු කරගන්න. ඊට පස්සේ ඉතින් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ඔයාලගේ කැමති විදිහට ගම්බිරිස් කුඩු, ලුණු කුඩු, එතකොට කෑලි මිරිස් අන්න ඒ දේවල් යොදා ගන්න පුළුවන්. මම මේ වෙලාවේ පාවිච්චි කරන්නේ ඒ ටික විතරයි. ඔයාලට පුළුවන් ඕන නම් මිරිස් කුඩු, 3-5 කුඩු ඒ දේවලුත් එකතු කරගන්න. මම ඒව එකතු කරන්නේ නැහැ මේ වෙලාවේ. ඊට පස්සේ මේ ටික හොඳින් මිශ්‍ර වෙන්න හැන්දකින් හොඳින් කවලම් කරගන්න. මතක තියාගන්න අර තක්කාලි ගෙඩිය ඒකත් හැන්දෙන් හොඳට පොඩි කරලා අරගන්න. එතකොට තමයි මේකේ රස වැඩි වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඕනනම් තක්කාලි ගෙඩි 2 බ්ලෙන්ඩ් කරලා එහෙම අරගෙන ඒක ඕනනම් පෑන් එක තියලා රත් කරලා දාගන්නත්. හැබැයි මට හිතුණාද මෙහෙම හදලා බලන්න. ඊට පස්සේ හොයි ටික හොඳින් මිශ්‍ර කරගන්න ඕන ඔය විදිහට. ඉතින් අපි අද හදාන්නේ චීස් පාස්ටා එකක්නේ. මේ ටික හොඳින් මේ මිශ්‍රණය මේ දවටණය හැම තැනම හොඳට මේ එළවලු මිශ්‍රණය ගෑවුනාට පස්සේ අපිට පුළුවන් ඊට පස්සේ මේකට චීසුත් එකතු කරගන්න. මතක තියාගන්න දැන් අපි මෙතනට ක්‍රීම් චීස් එකකුත් නෙමෙයිනේ ගන්නෙ. ඒ නිසා මේ ගත්ත චීස් එක ඉතින් චුට්ටක් දිය වෙන්න එපා මේකේ. ඒක නිසා ඉක්මනටම අපිට චීස් දැම්මට පස්සේ ඇත්තටම ෆ්‍රෙෂ් මිල්ක් එකක් දාගන්න වෙනවා. නැත්නම් ඉතින් හරි අමාරුනේ ටිකක් දිය කරගන්න වෙලා යනවනේ. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ක්‍රීම් චීස් වගේ අරගන්න. හැබැයි හරියටම මේ රෙසිපි එකට මේ පැස්ටා පැකට් එකට ෆ්‍රෙෂ් මිල්ක් 450 ml දැම්මම හොඳම චීස් රසට හදාගන්න පුළුවන්. ඒක නිසා ඔයාලත් ඒ විදිහටම හදලා බලන්න. ඔන්න දැන් මම චීස් එකතු කරගත්තා. ඒක නම් ප්‍රමාණයක් කියන්න බෑ. ඇත්තටම මං එතන අරන් තිබ්බේ ග්‍රෑම් 250ක වගේ එකක්. ඒකෙන් මං හිතන්නේ මං ග්‍රෑම් 200ක් විතර දාන්න ඇති චීස් මේකට. මම ඒක
කිරලා එහෙම බැලුවේ නැහැ. හැබැයි මම නිකන් මට ඇති කියලා හිතන විදිහට දැම්මා. ඒ ටික දැම්මම හොඳට චීස් රස ආවා. මොකද ෆ්‍රෙෂ් මිල්ක් එක්ක මේක දානකොට. දැන් ඉතින් මේ ටික හොඳට දිය කරගන්න තමයි තියෙන්නේ. චීස් ටික ටික දිය වෙනකම්. මේක රස්නෙට හොඳට මෙල්ට් වෙලා යනවනේ ඉතින්. එතකන් අපිට පාස්තා ටික දාන්න කලින් අපි මේක හොඳින් අපිට පුළුවන් උපරිමයෙන් මේක දිය කරගන්න ඕනේ. හැන්දෙන් පොඩි කර කර කවලම් කර කර හොඳට දිය කරගන්න. ඉතින් ඒකට අනිවාර්යෙන් ෆ්‍රෙෂ් මිල්ක් දාන්න ඕනේ. ෆ්‍රෙෂ් මිල්ක් දැම්මම තමයි අපිට චීස් එකත් එක්ක හරිම රස ක්‍රීම් එකක් හදාගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම චීස් පාස්ටා එක ගොඩාක් රස වෙන්නේ මම හිතන විදිහට ෆ්‍රෙෂ් මිල්ක් එක හොඳට චීස් වල දිය වෙන්න ඕනේ. ඒ වගේම අපි ෆ්‍රෙෂ් මිල්ක් ගන්න ප්‍රමාණයත් එක්ක. ඇත්තටම මේ ප්‍රමාණයම ගත්තාම අනිවාර්යෙන්ම මේක පුදුම රසක් තියෙන. ඇත්තටම වෙන මොකුත් ඕනේ කන්න. උණු උණුවෙන් මේක මේ විදිහට කන්න පුළුවන්. ඔන්න ඔය විදිහට ඉතින් හොඳට දිය කරගන්න. ඔයාලත් අනිවාර්යෙන්ම මේක හදලා බලන්න. ඔය විදිහට පොඩි කරගත්තේ නැත්තම් චීස් එක ටිකක් අර වෙලා යනවා දිය වෙන්න. ඊට පස්සේ නිකන් කැටි ගහනවා වගේ. ඒක නිසා චුට්ටක් අතත් තද කරලා හොඳින් දිය කරගන්න. ඇත්තටම මේක නම් පුදුම රසක් තියෙන්නේ. මොකද මේක දුවත් හරිම රසයි කියලා කෑවා. ඇත්තටම මම මේක මේ හැදුවේ එයාගේ ඉල්ලීමකට. මොකද කියනවා නම් ඇත්තටම චීස් පාස්ටා උණුවෙන් කනකොට රසයි. එයත් ඉල්ලුවා. හැබැයි ගොඩක් වෙලාවට අපි කඩෙන් ගෙනහල්ලා ගත්තොත් ඇත්තටම මේ මුදල විතරයි අපිට වැය වෙන්නේ. මොකද ඒ ගේන පෝෂන් එකක් ඇත්තටම සමහරක් වෙලාවට දෙන්නෙක්ටවත් ප්‍රමාණවත් නෑ. හැබැයි අපිට මේ හදන්න යන බඩු වලට යන ප්‍රමාණයට වඩා ගොඩක් ඩබල්. ඉතින් මං හිතනවා ඔයාලත් කොයින් වෙලාවකවත් මොසරෙල්ලා නැහැ, මේව නෑ, ඒව නෑ කියලා හිතන්නේ නැතුව මෙන්න මේ චූටි දේවල් ටික දාලා ඔයාලගේ ගෙදරදිම චීස් පාස්ටා එකක් හදාගන්න. දැක්කා නේද? ඔයාලට පේනව නේද ඒකේ තියෙන අර ක්‍රීම් ගතිය? ඉතින් මට මේ වෙලාවේ වීඩියෝ එකට දුවත් උදව් වෙනවා. එයත් සමහර වෙලාවට මේ පාස්ටා ටික හැඳි ගන්නවා. ඉතින් දෙන්නත් එක්ක එකතු වෙලා තමයි මේ වීඩියෝ එක කරේ. මොකද කියනවා නම් හුඟ දවසකින් මං ඔයාලව හම්බු වෙන්න ආවේ නැහැනේ. ඉතින් මට හිතුණා මේක කොහොම හරි වීඩියෝ කරගෙන අද නම් වීඩියෝ එකක් ගේනවා කියලා. ඉතින් යාළුවනේ මම දැන් අන්තිමට අර ඉතුරු වෙලා තිබ්බ ලුණු කොළ ටිකත් එකතු කරගත්තා. ඔයාලට තියෙනවා නම් ඉතින් සෝයා සෝස් තවත් කැමති ෆ්ලේවර් එකකින් සෝස් වගේ ඔයාලට මේකට එකතු කරගන්න පුළුවන්. හැබැයි මං මේ වෙලාවේ ඒව මොකුත් එකතු කරේ නැහැ. මොකද මට හිතෙනවා චීස් රස නිසා ඒව නැති වුණාට කමක් නැහැ කියලා. මට ගොඩක් දැනෙන්න ඕනේ අර චීස් රස. ඉතින් මම වැඩිපුර එකතු කරගත්තේ මේකට ගම්බිරිස්. දැන් නම් පදම හරි වගේ. ඔන්න ඔය විදිහට රසම රස චීස් පැස්ටා එක හදලා ඔයාලත් බලන්න. ඉතින් එහෙනම් ඔයාලට සුබම සුබ දවසක්. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැති යාළුවෝ ලක්ෂී ස්ටයිල් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. එහෙනම් ඉතින් ඔයාලා හැමෝටම ආරාධනා කරනවා මගේ channel එකට එකතු වෙන්න කියලා. ගිහින් එන්න සුබ දවසක්.